මා ඊට පස්සේ මේකෙත් අනිත් ග්‍රැනි ස්ක්වෙයාර් එකෙත් මෙන්න එතන තියෙන චේන් එකේ ස්පේස් එක ගාව චේන් එකේ බෑක් ලූප් එකට මෙන්න මෙහෙම කටුව දැම්මා. මෙන්න මේ විදිහට කටුව දැම්මා. දාලා ඔයාට පුළුවන් අපි ස්ලිප් knot එකක් ගහපු yarn එක මෙන්න මේ විදිහට මෙන්න මේ අපි බෑක් ලූප් දෙකෙන්ම මෙන්න මෙහෙම උඩට ගන්න ඕනේ. බෑක් ලූප් දෙකෙන්ම ආපස්සට ගන්න ඕනේ. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයා ගොතන yarn එක මෙන්න මෙහෙම යටට දාන්න. හැම වෙලෙම මේ ගෙතුමේදී ඔයාගේ ගොතන yarn එක තියෙන යටපැත්ත. ඒක හොඳට මතක තියාගන්න. ඒක යටට තියලා ඔයා ඊට පස්සේ ඔයාගේ මෙන්න මේ ග්‍රැනි ස්ක්වෙයාර් එකේ ඊළඟ චේන් එකේ බෑක් ලූප් එකට කටුව දාන්න. ඊට පස්සේ අනිත් ග්‍රැනි ස්ක්වෙයාර් එකෙත් මෙන්න මෙහෙම මේ බෑක් ලූප් එකට කටුව දාන්න. දාලා ඔයාගේ අපි යට තියෙන yarn එක ගොතන් යන yarn එක මෙන්න මෙහෙම තියාගෙන මම මේ පහසුවට මෙහෙම තියාගෙන ඉන්නේ වූල් වලින් මේ ගෙතුම කරද්දි මේ ක්‍රමය පහසුයි. මෙන්න මේ yarn එක මේ අපේ කටුවේ තියෙන සියලුම ලූප් වලින් පන්නන්න ඕනේ. පන්නන්න කියන්නේ ස්ලිප් කරන්න ඕනේ. ගෙතුමක් කරන්නේ නැහැ ස්ලිප් කරන්න ඕනේ. එතකොට නැවතත් මේ අපි අල්ලන් හිටපු yarn එක අතාරින්න ඕනේ. ඊට පස්සේ මේ ග්‍රැනි ස්ක්වෙයාර් එකේ ඊළඟ චේන් එකේ බෑක් ලූප් එකටයි මේ ග්‍රැනි ස්ක්වෙයාර් එකේ ඊළඟ චේන් එකේ බෑක් ලූප් එකටයි මෙන්න මෙහෙම අපි කටුව දාන්න ඕනේ. ඊට පස්සේ වර්කින් yarn එක ආයි අපි අතට අරගෙන මෙහෙම ඔයාගේ කටුවේ ලූප්ස් 3ක් තියෙනවා. එතකොට මේ වර්කින් yarn එක මෙන්න මේ ලූප්ස් 3ෙන්ම මෙන්න මෙහෙම ස්ලිප්